බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. මහජන බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. අද අපි කියන්න හදන්නේ තවත් ලස්සන කතාවක්. මේ ඉන්නේ බුරම්පි ගොවිරාළ. ඔන්න දවසක් බුරම්පි ගොවිරාළට පැලවෙලෙන්දෙක් මුණ ගැසුණා. අද කතාව හාමිනේගේ සාත්තුව. මං බොරුවක් කියනවනම් මගේ මේ කට 4ට පැලෙන්න ඕනේ. මේ මිරිස් පැල ඔක්කොම ඉස්තරන් වර්ගයේ ඒවා. හොඳට සාත්තු කළොත් සතියකට දෙපාරක් අස්වැන්න නෙලන්න පුළුවන්. මං කියනවට මේකෙන් පැල දෙකක් අරන් ගොහින් ඉඳලා බලන්ටකෝ. හොඳයි, එහෙනම් කියමු බලන්න ඔය මිරිස් පැලයක් කීයද කියලා. එකක් 60යි. දෙකක් ගන්නව නම් 100යි. අරන් ගිහින් ළමයෙකුට වගේ සාත්තු කරලා බලන්ටකෝ. කවදාවත් කුස්සියට මිරිස් නම් අඩුවක් වෙන එකක් නෑ. එහෙනම් මට පැල දෙකක් දෙන්නකෝ. ගොවිරාලේ මතකනේ ළමයෙකුට වගේ සාත්තු කළොත් ගෙදරට හැමදාම මිරිස්. හොඳා මං ඔය කියන විදිහටම සාත්තු කරන්නම්කෝ. ඔන්න ඉතින් බුරම්පි ගොවියා පැලවෙලෙන්දගෙන් මිරිස් පැල දෙකක් අරගෙන එතනින් පිටත් වුණා. පැලවෙලෙන්දා කියාපු විදිහටම මේ පැල දෙක ඉඳලා ළමයෙකුට වගේ සාත්තු කරන්න ඕන. මේක මට වඩා හොඳට අපේ හාමිනේට තමා කරන්න පුළුවන්. හාමිනේ ටිකක් මෝඩ වුණාට මේ වැඩේ නම් හරියටම කරයියෝ. බුරම්පි ගොවියා ගෙදර ඇවිත් මිරිස් පැල දෙක හාමිනේට පේන්න පැත්තකින් තියලා මෙන්න මෙහෙම කිව්වා. හාමිනේ, ඔය මිරිස් පැල දෙකට ළමයෙකුට වගේ උදේ හවා සාත්තු කොළොත් ගෙදර කුස්සියට කවදාවත් මිරිස් වලින් නම් අඩුවක් වෙන එකක් නැහැ ඕ. ළමයෙකුට වගේ සලකන්න කීවේ අපේ මහත්තයා. ළමයෙකුට වගේ කියලා කිව්වේ ළමයෙකුට වගේ සලකන්න ඕන ඔය මිරිස් පැල දෙකට. තේරුණා නේද හාමිනේ? එහෙමද? ඕක ඉතින් මට මහ ලොකු දෙයක් ය. මං කරන්නම් අපේ මහත්තයා. ඔය පැල දෙක දුන්න විලින්දා මට කිව්වේ සතියකට දෙවතාවක් හොඳ ඇස්වැන්නක් ගන්න පුළුවන් කියලා. සාත්තුවේ හැටියට තමයි ඉතින් ප්‍රතිඵල. මල් ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රහව චූටි බබා. ළමයෙකුට සලකන්න වගේ ඔය මිරිස් පැල දෙක බලා ගන්නම්කෝ. ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රහව චූටි බබා. ඔන්න ඉතින් හාමිනේ බොහෝම විශ්වාසයෙන් මිරිස් පැල දෙක කුස්සිය මිදුලේ පැත්තකට වෙන්න හිටෙව්වා. අපේ මහත්තයා කීවේ ළමයෙකුට වගේ සාත්තු කරන්න කියලානේ. ඒක එහෙමම කරන්න ඕන. මම මේ කල්පනා කළේ මට මොකද්දෝ අමතක වුණාද කියලා. හැබැයිට මට මොකද්ද අමතක වුණේ? අදට දවස් 5ක් වෙනවා නේද හාමිනේට මිරිස් පැල දෙක ඉඳන්ඩ කියලා. ගිහින් බලන්න ඕනේ අපේ හාමිනේගේ සාත්තුව කොහොමද කියලා. යසාගේට තිබුණු මිරිස් පැල දෙකට හප්පුච්චේ මොන විනාශයක්ද මේ වෙලා තියෙන්නේ? හාමිනේ අර මිරිස් පැල දෙක මැරිලානේ. ඔය ළමයෙකුට වගේ සාත්තු කරපු හැටි නේද? ළමයෙකුට වගේ තමා අපේ මහත්තයා මං සැලකුවේ. කොටින්ම කියනව නම් මහන්සි නොබලා වතුර උණු කරලයි මං ඔය පැල දෙකට දැම්මේ. හප්පුච්චේ ඔය හොඳටම කරලා තියෙන්නේ ඉතින්. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරම්භන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි.